සාමාන්‍ය 1960 දශකයේ වගේ මේ දුම්මැස්ස විශේෂයෙන් භාවිත කළා. දුම්මැස්ස ගෙදර හට්ටි මුට්ටි හැලිවලන් අවුරන්ලා තිබ්බා වගේම අපි ඉස්සර අපේ මාත්‍යා මේ සියඹලා වේල ගත්තා, ගොරක වේල ගත්තා, කරුණු ಜಾති වේල ගත්තා, පොල් පුවක් වේල ගත්තා, ඖෂධ වේල ගත්තා. ඒ නිසා ඒක අපේ ආච්චියම්මල අටුකොස්සල් වගේ ලබුතුම අහලා තියෙනවා. එතන මේ දුම්මැස්ස විශේෂයි. මේ දුමයට බැඳෙනවා වියාල දුමුරු කියලා වර්ගයක්. ඒකත් ඉතාම වටිනා බේතක්. අපි ගෙඩි වේදකමට ගන්නවා වියාල දුමුරු. ඒ වගේ මේ සුදු කබර වාගේ දෙයකට අපස්කාර සඳහා මේ වියාල දුමුරු ගන්න ගොඩක් වටිනවා. අපේ මාත්‍ය මේක දැන් අපි භාවිත කරන මුළු තැන්ගේ අතු ගන්න උපකරණේ ඉලපත. මේක අපි පහේ දරුවන්ගේ කිස්සත් ගහනවා. මුළු තැන්ගේ අතු ගන්න උපකරණේ අපි දරුවන්ට විශේෂයෙන් කියලා දෙනවා ඉලපත. මේක ගොඩක් වටිනවා. අපි පුරාණේ දැන් කොච්චර එහෙම ඉස්සර ඉලපත තමයි ඔයතුමාගේ මගේ අපේ ඉස්සරහා ගෙදර පාවිච්චි කළේ. මොන ගොඩාක් දුරට මම කිව්වා මේ පිට්ටු බම්බුවක් අපේ ගෙදර දුන්නා මේ මොන පටේ හදාන්නේ මේ ලණු වලින් ඔතලා මේකෙන් අපි පිට්ටු තම්බලා කෑවා. මොන පිට්ටු කාපුවා අපේ මුතුන් මිත්තු අවුරුදු 120ම හිටියා. හාල් පිට්ටු ඒ වගේම කුරහක් කම් පිට්ටු ඒවා හදලා කාලා ඒගොල්ලෝ තමන්ගේ පූර්ණ ආයුෂ ගෙවුවා. ගොඩක් වටිනාකමක් තියෙනවා. මොකද අපිට දැන් ගෙදර කට්ටි මුටි හැදවලන් දෙකෝම් මේ අවුරුද්දක් තිබුණා. අදට වණ්ඩුවක් කියලා වණ්ඩුවේ බේස් පොට්ටනේ තම්බ ගත්තා අපි. ඊට පස්සේ මේ නෑම්බිලියක් තිබුණා අපේ ගෙදර. නෑම්බිලිය අපි පාවිච්චි කරලා හාල් ගරන්න වැලි ගල් ඉවත් කරලා අපේ පිරිසිදු කොටස හාල් අත්තු යන්න හාල් ගරා ගන්න මේ නෑම්බිලිය අපි පාවිච්චි කළා. ඒකට වැලිගත් කරලා තියෙනවා අපිට කොරහ තියෙනවා. කොරහ අපි පාවිච්චි කරලා හාල් හොදන්න. එතකොට අපිට ඔබතුමාගේ මගේ ගෙදර ලාම්පු 4ක් තිබුණා. ප්‍රධාන වශයෙන් තිබුණා කුප්පි ලාම්පුව, චිමිනි ලාම්පුව, ලන්තෑරුම සහ පෙට්‍රෝල් ලාම්පුව. පෙට්‍රෝල් ලාම්පුව ගැන අපි ශාලේ ඇතුළේදී ඔබතුමාට බලන්න පුළුවන්. මේ කුප්පි ලාම්පුව විශේෂයෙන් අපේ කුස්සියට භාවිත කරා වගේම ලයිට් එන්න ඉස්සර ওই ලාම්පුව 4 විශේෂයෙන්ම භාවිත කරා. කුප්පි ලාම්පුව, ලන්තෑරුම, පෙට්‍රෝල් ලාම්පුව සහ චිමිනි ලාම්පුව. මේක මැටි කලගෙඩිය වගේම ඇලුමිනියම් කලයකුත් තිබුණා. මේක නම් අපේ වාටෝ ලුණු පොල් කට්ටක් ඔබතුමාගේ ගෙදර හදාගන්න කියලා ඉල්ලීමක් කරනවා. ලුණු පොල් කට්ට විශේෂයෙන් වැදගත්කමක් තියෙනවා. ප්ලාස්ටික් වල නම් භාවිත කරන්න එපා. ලුණු පැකට් එක ගෙල්ලා කිලෝ එකක් එහෙම තියන්නත් එපා. එක්ක විදුලි බෝතලයක ලුණු පාවිච්චි කරන්න. නැත්නම් මේ ලුණු පොල් කට්ටක් හදාගෙන ලුණු දී කරන්න පාවිච්චි කරන්න. ඒක අපේ ශරීර සෞඛ්‍යයට ඉතාම යහපත් වෙනවා. මේක බේත් අමරපු ගල. මේක සමහරට ඔබතුමා කියන්නේ මේ ගල දෙකට කපලා ගල් දෙකක් භාවිත කරලා තියෙනවා. මේකෙන් අර බේත් අමරනේවා මේම දැන් දෑතින්ම තමයි මේක බේත් අමරලා තියෙන්නේ. පුරාණ කාලේ බේත් ගල් කීපයක් තිබුණා. මේක විශේෂයෙන්ම මේ උඩ ගල දෙකට කපලා ගල් දෙකක් භාවිත කරලා බේත් අමරන්න මේක භාවිත කරලා තියෙනවා.